then next step පොඩි tax rules තියෙනවා. dividend income එක tax කියලා කිව්වනේ. but ඒක withholding tax අර බැංකුවෙන් කපලා IRDA revenue වගේ CS මේ dividend ගෙවන company අඩු කරලා IRDA එකට ගෙවලා ඉවරයි. හරිනම් ලංකාවේ අපි කියමු ඕගොල්ලෝගේ වැඩ ටික කරන්න expense එකක් ඕගොල්ලන්ට තව එක්කෙනෙක්ගේ skill එකක් අවශ්‍ය වුණා. right? මොකක් හරි infrastructure එකක් දැන් ඕගොල්ලෝ telco engineers වෙනම රටකට service provide කරන කට්ටිය IT telco right? ඕගොල්ලන්ට මොකක් අර කවුරු හරි project එකක් කරන වෙලාවෙ මොකක් හරි knowledge gap එකක් තිබ්බා. so කාට හරි ගෙවලා 1,20,000ක් ගෙවලා ඒ වැඩේ කරගත්තා. හරිනම් ලක්ෂයට වඩා ඒගොල්ලන්ට ගෙවන නිසා ඕගොල්ලෝ 5% අඩු කරලා inland revenue එකට withholding tax එක ගෙවලා මහා මාරු වැඩක්. right? so කාට හරි sub contract කරනවා නම් වැඩ ටික ලක්ෂයට අඩුවෙන් ගෙවන්න ඉතුරු ගන්න පහුවෙනි මාසේ ගෙවන්න. මම මේක ඊයේ ඩිස්කස් කරා inland revenue එකේ ඒගොල්ලෝ ඉල්ලීමක් කරලා තියෙනවා internally අර ලක්ෂය වැඩි කරන්න ඊට වඩා මුදලකට. දැන් තව එකක් විශේෂ විදිහකට කතා කරන්න ඕනේ unit trust. අපි mutual fund කියනවා money market fund කියලා ඒවා ඔක්කොම ලස්සන නම් underlying structure එක unit trust. unit trust වල individuals ලාට tax වෙන්නේ gain එකක් අර මතකද අපි කිව්වා cash basis නේ gain එකක් ආවට පස්සේ. so අපි කියමු මේ අවුරුද්දේ ලක්ෂ 10ක් දැම්මා unit trust. ඒක අවුරුදු 10කට ගත්තේ නැහැ. ඒ අවුරුදු 10ට tax එක බිඳුව. but ගන්න දවසේ realize වෙනවා. එදාට මේ කලින් අවුරුදු 10 tax එකම ගෙවන්න. but ඉතින් එන ගානෙන් එන gain එකෙන් ගානක් ගෙවන එක cash flow වලට ප්‍රශ්නයක් නැහැ. අතට ආවනේ සල්ලි ටික. right? දැන් ගොඩාක් විශේෂ දේ තමයි ඊළඟ slide එක. ඒ කියන්නේ කොහොමද මේ අපි දැන් කතා කරපු expenses ටික අඩු කරන්නේ මොන වගේ expenses අඩු කරන්න පුළුවන් කොහොමද ඔක්කොම අල්ලගන්නේ because අමතක කරොත් අපරාධයි. ඕගොල්ලෝ වැඩිපුර සල්ලි මේ ආණ්ඩුවට ගෙවනවා. ඕන ආණ්ඩුවකට මොකටද අපි වැඩිපුර සල්ලි දෙන්නේ? අපි හම්බ කරපුවා ආණ්ඩුවකට පාවිච්චි කරන්න මොකටද වැඩිපුර දෙන්නේ?